අසිත් මියුසික් ඇකඩමි YouTube channel එකට අදත් ඔයාලා සාදරයෙන් පිළිගන්නවා තවත් අලුත් එක වීඩියෝ එකකට. අද අපි කතා කරන්න යන්නේ වෙනස්ම දෙයක්. වෙනස්ම දෙයක් කියන්නේ හැමෝම වගේ මගෙන් අහපු දෙයක්. අයියේ ඔයාගේ slow down reverb ඔයා දාද්දී ඒවට බලද්දී මාර quality මේ කියන්නේ අහන්න පුළුවන් කටහඬ ගොඩක් පැහැදිලි කොහොමද එහෙම හදන්නේ කියලා. ඉතින් මම හිතුවා ඒක මම වීඩියෝ එකකින් අරන් එන්න ඕන කියලා. ඉතින් අද වීඩියෝ එක තමයි අපි FL Studio තමයි use කරන්නේ. FL Studio වලින් quality එකට කනට අහන්න පුළුවන් විදියට slow down reverb එකක් ඔයාම හදාගන්නේ කොහොමද කියලා. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. හොඳයි FL Studio වලින් මම දන්නවා මං හිතනවා ඔයාලා හැමෝම මියුසික් සම්බන්ධ වැඩ කරන හැමෝම FL Studio ගැන දන්නවා ඇති කියලා දැනගන්න ඕන අනිවාර්යෙන්. කියන්නේ YouTube එක throughම තමයි ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. courses කරනට වඩා ඇත්තටම මං හිතනවා සාර්ථකයි ඒවා හොයලා බලලා එහෙම ඉගෙන ගන්න පුළුවන්. courses කරන අය ඉන්නවා. මම ඒවට මුකුත් කියන්නේ නැහැ. ඔයාම ඉගෙන ගන්නව නම් තනියම ඉගෙන ගන්න නම් ඔයාට වැරදෙන තැන් ඔයා දැනගන්නවා. ඒ කියන්නේ ගයිඩ් එකක් තියෙන එක හොඳයි. ඒ තනියම ඉගෙන ගන්නදී ඔයා ගොඩක් දේවල් දැනගන්නවා. ඉතින් අද අපි යමු වීඩියෝ එකට කොහොමද slow down reverb එකක් FL Studio වලින් හදාගන්නේ කියලා. අදත් අපි යමු කෙලින්ම desktop එකට. හරි. මං ට්‍රැක් එකක් දාගෙන තියෙන්නේ FL Studio එකට. හරිද? මේක හින්දි එකක්. හින්දි සින්දුවක් කවර් එකක් මේක. අපි ඉස්සෙල්ලා මුලින්ම දැන් මං හිතනවා ඔයාලා දන්නවනේ දැන් සින්දුව එහෙම ඩ්‍රැග් ඩ්‍රොප් එකක් කරන්න තමයි තියෙන්නේ මෙතන. ඒ කියන්නේ සින්දුව කෙලින්ම ඩ්‍රැග් කරලා මෙතන ගිහලා ඩ්‍රොප් කරන්න තියෙන්නේ. ඩ්‍රොප් කරලා ඉවර වෙලා ඊට පස්සේ අපි මේක ඩබල් ක්ලික් කරලා බලමු මේකේ ඔක්කොම ටික හරිය නේද? මේ ටික මුකුත් ක්ලික් කරගන්න එපා. මේව දාගන්න එපා මුකුත්. ඒ වෙහෙම තියෙන්න දෙන්න. ඊට පස්සේ අපි යමු මික්සර් එකට ගිහිල්ලා අපි මෙතෙන්ට දාගමු. channel route කරගමු. එතෙන්ට track එක දාගෙන channel එක route කරගත්තා. route කරගෙන අපි අහලා බලමු. මේක තමයි ඔරිජිනල් එක. මේක කියන්නේ ඔරිජිනල් එක කියන්නේ මේක රෝ එක. හරිද? slow and reverb එකක් slow down මුකුත් කරලා නැහැ. අපි මුලින්ම මේකට දාගමු reverb එකක්. හරිද? reverb එක දාගන්න තියෙන්නේ ඔයා දැන් මේ දාගත්ත channel එක තියෙනවනේ. ඒ channel එක click කරලා මෙතනින් අපි දාගමු mixer එකට මෙතන reverb 2 කියන එක. හරිද? මේ කියලා දෙන්න මම හදන විදිය. හරිද? මම හදන විදිය තමයි දැන් සමහර එක විදියට හදනවා. මේ මං හදන විදිය කියලා දෙන්නේ. එතනින් එහෙම ගිහිල්ලා අපි මෙතනින් සිලෙක්ට් කරගන්න ඕන right click කරලා large hole දාගන්නවා. හරිද? large hole දාගෙන දැන් අහලා බලමු. දැන් එතන රිවර්බ් ගොඩාක් වැඩිනේ. දැන් මේක අපි දැන් සවුන්ඩ් මොනිටර්ස් වලින් අහනවගෙනම හෙඩ්ෆෝන් එකක් දාලා එහෙම අහද්දී අර ගොඩාක් වැඩි මේක. ඒ කියන්නේ අර කනට අහන් ඉන්න අමාරු ලොකු ഘോഷාවක් වගේ ඇහෙනවා. ඒක නිසා අපි මේක සාමාන්‍යයෙන් ඇවරේජ් දාගමු. සාමාන්‍යයෙන් අපි 80කට විතර 80කට විතර තියාගෙන චුට්ටක් බලමු ආයෙ අහලා. ඒ ගාන උලක් නෑ. ඒ ගාන ෂේප්. ඒ කියන්නේ දැන් හෙඩ්ෆෝන් එක ඇහුවත් අපි නෝමල් ෆෝන් එක ස්පීකර් එක ඇහුවත් අර රිවර්බ් එකක් කියන්නේම අයිඩියා එකෙන් එන්නේ අර අමු ගතිය නැති කරන එක. දැන් අපි නිකම්ම රෝ වෝකල් එක අහද්දී ඔන්න අහලා බලන්නකො නිකන්. හරිද? රෝ වෝකල් එක අහද්දී දැන් ඒකයි මෙතන රිවර්බ් එක ඔන් කරාමයි තියෙන වෙනස අහන්නකො. හරිද? දැන් ඕකෙන් වෙන්නේ 아무තු කලර් එකක් දෙන එකනේ. ඒක තමයි රිවර්බ් එක. හරිද? ඊට පස්සේ අපි දැන් මේකට දාගමු මේක අපි ස්ලෝ කරගන්න ඕන. ස්ලෝ කරන්න කියන්නේ අපි ඇත්තටම මේක කරන්නේ ට්‍රැක් එක අදින එක. හරිද? දැන් තව විදි තියෙනවා මේක හදන්න පුළුවන්. මම මේ ලේසිම විදිය කියන්නේ අපි FL Studio එකේ මෙතන ස්ට්‍රෙච් කියලා දෙනවා. ඒ කියන්නේ අපි මේ ට්‍රැක් එක ස්ට්‍රෙච් කරනවා. හරිද? මෙතන ඉසෙට් ක්‍රොස් එක නෙවෙයි. ඒක ඕෆ් කරලා ස්ට්‍රෙච් කියන එක ඔන් කරගන්න. හරිද? මෙන්න මේක. ස්ට්‍රෙච් කියන එක ඔන් කරගෙන අපි සාමාන්‍යයෙන් මේක මෙහෙම ට්‍රැක් එක මෙහෙම ඩ්‍රැග් කරගෙන අදින්න. එහෙම ඇදලා අපි දැන් චුට්ටක් ආයෙ අහලා බලමු. දැන් කලින් තිබ්බ ගාන නෙමෙයි මම වැඩි කරා ස්ට්‍රෙච් කරලා.
අනිතක තමයි ස්ලෝඩ් කරනවා කියලා ගොඩක් ස්ලෝඩ් කරන්න යන්නත් එපා. මොකද ගොඩක් ස්ලෝඩ් කරන් පස්සේ අහන් ඉන්න බෑ නිකන් අර නිකන් අර හරි අප්‍රසන්නයි කටහඬ හරිද? එහෙම ගොඩක් ස්ලෝඩ් කරන්න යන්නත් එපා. අපි සාමාන්‍යයෙන් අහන්න ඕන. අහලම තමයි බලන්න ඕන. ඒ කියන්නේ ගත්ත ගමන් ඇදලා දැම්මා මේම කළා පොඩ්ඩක් ඇද්දා රිවර්බ් එකක් දැම්මා එක්ස්පෝර්ට් කරා ඒක හරියන්නේ නැහැ. ඊට ස්ලෝඩ් ඩවුන් රිවර්බ් මම උනත් මම ට්‍රැක් එකක් දාන්න ඉස්සෙල්ලා සමහර ට්‍රැක් තියෙනවා 10 12 සතාවල් හදපුවා. ඒ කියන්නේ මම මේකෙන් අහලා හදලා එක්ස්පෝර්ට් කරලා ආයිම වෙන ඩිවයිස් එකකින් අහද්දි ඒක ඇත්තටම අහන්න බෑ. ඒ කියන්නේ ඒක දැන් මෙහෙමනේ දැන් අපේ දැන් අපි ලොකු ස්ටුඩියෝ ප්‍රොඩක්ෂන් එකක සවුන්ඩ් මොනිටර්ස් පාවිච්චි කරලා හෙඩ්ෆෝන් ගාලා එමෙ හැවුවට හැමෝම එහෙම නෙවෙයිනේ අහන්නේ අවුට්පුට් එක. සමහර අය අර චූටි රුපියල් 250 350 ස්පීකර් හෙඩ්ෆෝන් ගහලා අහන්නත් පුළුවන්. චූටි බ්ලූටූත් ස්පීකර් වල දාලා අහන්නත් පුළුවන්. හයිෆයි සෙටප් වල දාලා අහන්නත් පුළුවන්. ඉතින් මේ හැම එකටම හරින විදිහට වුණා අපි මේක එක්ස්පෝර්ට් එක ගන්න. ඒක අපිට ෆ්‍රීකවෙන්සි වලින් හදන්න පුළුවන්. හැබැයි ප්‍රැක්ටිකලි අපිට ලේසිම විදිය තමයි ප්‍රැක්ටිකලි අපිට අහලම කරන්න පුළුවන් විදිය තමයි ඩිවයිස් කිහිපයකින් අපි මේක අහන්න ඕන. අහලා බලන්න ඕන අපිට මෙතන හැදෙන්න තැන් තියෙනවද? හයියෙන්ම සද්ද වැඩි කරලා අහන්නත් ඕන මේකේ ഘോഷාවක් වගේ ඇහෙනවද කියලා. සද්ද අඩුවෙන්ම අහලා බලන්නත් ඕන මේකේ හරියට ඩීටේල් ඇහෙනවද කියලා. හරිද? දැන් ഘോഷාව වැඩි වෙලා දැන් අපිට හිතන්නකෝ දැන් අපි ආසාවට සින්දු ගමටම ඇහෙන සද්ද සාධාරණ සින්දුවේ. එහෙම සින්දුව දැනම සමහර සින්දු අහන්න බෑ නිකන් අර ගොර ගාලා සද්දයක් කරන සමහරලාට ස්පීකර් මෙහෙම පැලෙන්නවා වගේ. ඒක අපි හරියට මෙතනින් තමයි අපි දෙන්න ඕන හරියට මේක එක්ස්පෝර්ට් කරද්දි අපි මේ සෙටින් ටික හදද්දි මික්සින් ඇන්ඩ් මාස්ටරින් එකේදී දැන් මම මෙතන මේ කියලා දෙනවා මාස්ටරින් කරන්න කොහොමද කියලා. දැන් සමහර ගොඩක් අය ස්ලෝඩ් ඩවුන් රිවර්බ් කරාට ස්ලෝඩ් ඩවුන් රිවර්බ් කරා මාස්ටරින් මුකුත් නැහැ කෙලින්ම එක්ස්පෝර්ට් කරලා ට්‍රැක් එක දැම්මා. මම එහෙම නෙමෙයි දාන්නේ. ඒකයි මේ මෙතන පොඩි ටෙක්නික් එක තියෙන්නේ ඒකයි. හරිද? ස්ලෝඩ් ඩවුන් රිවර්බ් එක හදලා මෙතන මික්ස් එක ඉවර කරලා මම මාස්ටරින් පාර්ට් එකකුත් කරනවා මේකේ. මාස්ටරින් පාර්ට් එකකුත් කරලා තමයි ඒකයි අර හැම ඕනම ඩිවයිස් එකක ඇහුවත් ක්වොලිටි එකට තියෙන්නේ අන්න ඒකයි. හරිද? ඒක පොඩි ටිකක් තියෙන්නේ මම කියලා දෙන්නම්. අපි දැන් මේක හැමදාම අපි ස්ලෝඩ් කරගෙන තියෙන චුට්ටක්. අපි 81ට වගේ දාගමුකෝ. දැන් බලන්න. දැන් මේක ලස්සනයි. හරිද? ඒ කියන්නේ සාමාන්‍ය ස්ලෝඩ් ඩවුන් රිවර්බ් එකක් අහන්නේ අර රිලැක්ස් කරගන්නනේ. ඒ කියන්නේ අපි කොයි දුර ගමනක් යද්දී නැත්තම් ඔය ඇද්දට වෙලා හාන්සි වෙලා ඉද්දී ඒ වගේ දෙයකට පොඩ්ඩක් අර ඔළුව රිලැක්ස් කරගන්න යහන්නේ. එතකොට අපි අර හයි ස්පීඩ් BPM එක වැඩි ට්‍රැක් එකක් වුණත් අපිට ස්ලෝඩ් ඩවුන් රිවර්බ් කරලා අර මිනිස්සෙක්ගේ හිත නිවන්න පුළුවන් විදිහට අපිට මේ ට්‍රැක් එක හදන්න පුළුවන්. ඒක තමයි මියුසික් වල මැජික් එක. හරිද? අපි හරි. දැන් සෙට් හරිද? හරි. අපි ඊළඟට යමු. දැන් අපි මේ ටික හරි ස්ට්‍රෙච් කරලා දැන් ස්ලෝඩ් කරලා ගානට හදාගෙන තියෙන්නේ රිවර්බ් එකත් ගානට දාගෙන තියෙන්නේ. අපි දැන් යමු මේකේ මික්සින් පාර්ට් එකට. මික්සින් නෙමෙයි සෝරි මාස්ටරින් පාර්ට් එකට. මික්සින් එකේ එකට අපි ලොක් දෙයක් කරන්නේ නැහැනේ. අපිට අර පොඩි ඕනනම් පුළුවන් මෙතන පොඩි අර ලිමිටර් එකක් දාලා ඕවර් යන ටික කට් කරලා එහෙම හදාගන්න පුළුවන්. එහෙම ඕනෙත් නැහැ ඇත්තටම. අවශ්‍යම නැහැ ඒක. සමහර ඒවා තියෙනවා එහෙම දාන්න ඕන කියලා හිතන තැන් වල දාන්න. හැම එකටම දාන්න එපා. අපි යමු දැන් මාස්ටරින් පාර්ට් එකට. මාස්ටරින් පාර්ට් එකේ මම දාන්නේ එකයි. හිතනොත් සමහර මේක සමහර වෝකල් අනුව මට සමහර ඒවා මොකද මේ වෝකල් එක ඇහෙනව අඩුයි නම් ඇත්තට මියුසික් එකට වඩා ඒ වෝකල් එක අපිට ඇහෙන ප්‍රමාණය අඩු නම් ගේන් එක අඩු නම් අපි වෝකල් එක ගේන් එක වැඩි කරගන්න තව පොඩි මේවා ටිකක් කරනවා. ඒක හැම එකටම ඇප්ලයි කරන්න බෑ. මොකද එතකොට ඒක කනට අමිහිරි. මොකද අපි මේ කන දැන් මේක අහද්දී අපිට මයින්ඩ් එක රිලැක්ස් වෙන විදිහේ මූඩ් එකක් දෙන්න නම් අපි එහෙම දෙන්න ඕනනේ. දැන් එහෙම නැතුව අර නිකන් අර මොකක්ද ඉන්ස්පයර් වෙන්න එහෙම නැත්නම් ඔය තරහය විශ්ෙන්න ඒ වගේ ඉතින් මියුසික් වලින් කරන්න බැරි දෙයක් නැහැ. හරිද? දැන් අර හොල්මන් ෆිල්ම් වල වුණත් අර මියුසික් වලින් ඉන්නේ හොල්මන් ගතිය දෙන්නේ. හරිද? නැතුව නිකන් හොල්මනක් පෙන්න වෙලාවට නිකන් අර ෆනි ඉෆෙක්ට් එකක් දාලා හොල්මන පෙන්නුවොත් අපිට hina යනවා මිසක බය වෙන්නේ නැහැනේ. අන්න ඒ වගේ තමයි දැන් මෙතන අපි කරන්නේ ඇත්තටම මිනිස්සෙක්ගේ අර මනස නිදහස් කරන එක මයින්ඩ් රිලැක්සින් කරන එකනේ. එතකොට මෙතන අපි ලොකුවට ඒ ගැන මේ කරන්න ඕනේ නැහැ. මියුසික් එක ඕන්ට වඩා ඕවර් ටච් කරන්න යන්න එපා. එතකොට කැත වෙනවා. හරිද? දැන් සමහර අය මම දැකලා තියෙනවා මේ ස්ලෝඩ් ඩවුන් රිවර්බ් ඕවර් ටච් කරන්න ගිහිල්ලා ඒක ට්‍රැක් එක අහද්දි මෙතන අප්පට මේක ඕවර් ටච් කරන්න මේ කරන්න ගිහිල්ලා වැඩේ අනාගෙන තියෙන්නේ. හැබැයි views යනවා. views ගියාට අර සින්දුවේ මේකට අහනවා මිසක ටිකක් අහන් යද්දි ඒක ස්කිප් කරලා යනවා අප්පා. මේ මොකද්ද මේක ඇහුවම ඔළුව විකාර වෙන. එහෙම තියෙනවනේ. ඒක නිසා තියෙනවා ගොඩක් දුරට අපිට ඒක අපි එක්ස්පීරියන්ස් එකත් එක්කම හැදෙනවා ඒක. ඒක නිසා උලක් නෑ. අපි දැන් මේකේ ගොඩක් තියෙනවා. මේක අපි යන්න ඕන මෙතන කම්ප්‍රෙසර් මුකුත් දාන්න ඕනේ නැහැ. කම්ප්‍රෙසර් දාන එක මෙතන ඕවර් යන මුකුත් නැති නිසා කම්ප්‍රෙසර් එකක් ඕනේ නැහැ. ලිමිට් එකක් ඕනෙත් නැහැ. අවශ්‍ය නම් දැම්මත් කමකුත් නැහැ. ලිමිට් එකක් ඇත්තටම අවශ්‍ය නැහැ. මොකද මේක අපි දැන් මේක අපි හදපු ට්‍රැක් එකක් නිසා අපි ඒක හරියට හදලා තියෙනවා මික්සින් මාසෙ. සමහර අය ඉන්නවා දැන්
මම කලින් වීඩියෝසල කළා දෙන මම වැඩිපුර පොඩි එකක් කියන්නේ කලින් වීඩියෝස් මම කියලා තියෙනවා දැන් ඔරිජිනල් සින්දුව අපි දැන් හිතන්නකො ස්ලෝ ඩවුන් රිවර්බ් කරද්දි ඒකේ ඔරිජිනල් එක ස්ට්‍රීමින් ප්ලැට්ෆෝම් වල දාලා නම් අපිට කොපිරයිට් එකක් එනවනේ කන්ටෙන්ට් ID ඔන්න වල නම් හරිද දැන් එහෙම එකක් කරන්න බැරි කෙනෙක්ට මම කිව්වා නේද කවර් තමන්ම කව එකක් කල්ලා ඒක ස්ලෝඩ් ඩන් රිවබ් එකක් කළා දාලා එහෙම කරන්න පුළුවන් කියලා දැන් එතකොට ඔරිජිනල් ප්‍රොෆෙෂනල් ස්ටුඩියෝ ප්‍රොඩියුසර් කෙනෙක් නොකරපු ට්‍රැක් එකක දැන් අපි විසින්ම අපි මික්සින් මාස්ටරින් කරලා සමහර මික්සින් මාස්ටරින් කරන්නෙත් නැතුව සමහර දානවා ලස්සනයි කියලා මට හිතෙනවා නම් එහෙම කියලා එහෙම දානවා දැන් ඒ වගේ එක ගොඩක් දුරට අපිට ලිමිට් එකක් දාලා සමහර දේවල් තියෙනවා ලිමිට් කරන්න වෙනවා මොකද ඕවර් ගියොත් ඒක එක දිගට අහන් යද්දි දැන් සමහර සින්දු වලට ඒක මේ ටච් වෙලා ඇති ප්ලේලිස්ට් එකක් ඔයා දාගෙන ගිහිල්ලා සමහර සින්දු හයියෙන් ඇහෙනවා ඒ ප්ලේලිස්ට් එකේ සමහර සින්දු හිමින් ඇහෙනවා ඊට පස්සේ රිමෝට් එක හරිය මේ වොලියුම් එක අඩු වැඩි කරන්න ඕන සැරින් සැරේට ඒ කියන්නේ මේකේ අර යුනික් ස්ටෑන්ඩ් එකක් තියෙනවා මේ සින්දුවක තියෙන්න ඕන වොලියුම් එක හර්ට්ස් ප්‍රමාණය ඒක මේ අර නිශ්චිත මේ ස්ටෑන්ඩඩ් එකක් තියෙනවා ඒ ස්ටෑන්ඩ් එකට තමයි අපේ අර කන හුරු වෙලා තින්ද ඉයර්ෆෝන් එක නම් සද්ද සමහරවිට අපි වැඩි කරද්දී අපිට නොටිෆිකේෂන් එකක් එනවනේ මේක කනට හොඳ නැහැ මෙච්චර වැඩි කරන්න එපා මෙහෙම කියලා අන්න ඒ වගේ තමයි හරිද අපි දැන් ආයි යමු මෙතන මම දාන්නේ මැක්සිමස් කියන එක හරිද මැක්සිමස් කියන එකේ මාස්ටරින් වල ක්ලියර් මාස්ටර් කියලා ඔප්ෂන් එකක් තියෙනවා හරිද ක්ලියර් මාස්ටර් එක දාලා දැන් මම ඒක ඔන් ඔෆ් කරලා පෙන්නන්නම් එතකොට බලන්න ඔයාලට පැහැදිලි වෙවි ඔන්න දැන් ක්ලියර් මාස්ටර් එක මම ඕෆ් කරලා මේ හරිද ඔන්න බලන්න ඒ ක්ලියර් මාස්ටර් ඕෆ් කරලා ඕන දැන් මම ඔන් කරලා අහන්න හොඳට අහන්න පැහැදිලි මේ වෙනස පැහැදිලිද දැන් කටහඬ රුනේ මොකද කියන්නේ මේකේ සද්ද රුනේ මොකද්ද කියලා තේරුණා නේද දැන් කලින් අර නිකන් අර අඩු සද්දකින් තිබිච්ච එක දැන් මම වොලියුම් අඩු වැඩි කරලවත් නැහැ මොකුත් හරිද සෙටප් එකේ වොලියුම් අඩු වැඩි කරලත් නැහැ මේ FL එකේ වොලියුම් අඩු වැඩි කරෙත් නැහැ ගේන් එක අඩු වැඩි කරෙත් නැහැ ඒක උනේ මේ මැක්සිමස් එකෙන්ම තමයි හරිද ඒකේ අපි මාස්ටරින් කරන එකනේ කරන්නේ අපි සාමාන්‍යයෙන් ඒ තියෙන ඔක්කොම එක ලෙවල් එකකට ගේනවා ලෙවල් එකකට ගෙනල්ලා එතනින් දැන් මෙතන ආවා ගේට් එකක් දැක්ක නේද එක ගේට් එකකින් ඒකෙන් සමහර තැන් ඕවර් යනවා ඕවර් ගියාට ඒ ටික අපිට ඇහෙන්නේ නැහැ ඒ ටික අපිට මියුට් කරලා තියෙන්නේ ඔක්කොම ගානට අර ලස්සනට ෆ්ලෝ එකේ යනවා හරිද අහලා බලන්නකෝ අප්පා ඕක තමයි තියෙන්නේ සිම්පල් දැන් ඒක හරි හරි මික්සින් එකේ ලොකු දෙයක් කරේ නැහැ අපි දැන් මේ රිවර්බ් එක විතරයි රිවර්බ් එක දැන් මේ මොකද්ද කියලා ඉෆෙක්ට් එක දැන් මේ අපි මෙතනින් ලාජ් හෝල් කියන එක අපි සින්දුව අනුසන සමහර තැන් වෙනස් කරනවා මේ සමහර ඒවා වෙනස් කරනවා අපි මේ කියන්නේ සින්දුව අනුව ඒක තියෙන කටහඬම වෙනස් කරනවා ඒකට ගැලපෙන විදිහට සාමාන්‍යයෙන් ඒවට 80න් තියාගත්ත නම් ඇති සමහර ඒවා මම 100ම දානවා රිවර්බ් එක සමහර ඒවා ගොඩක් දුරට මම 80න් නවත්තනවා මොකද ඒක අර වෝකල් එකේ තියෙන අර ටියුන් එක හරියට එන්නේ 80 වගේ තියෙදි තමයි ගොඩක් අඩු කරන්නත් එපා ඒකට ස්ලෝඩ් ඩවුන් රිවර්බ් වෙන්නේ නැහැනේ ඒක නෝමල් දැන් අපි නෝමල් සින්දුවක් කරනවා නම් සාමාන්‍යයෙන් අවම 20 15 10 තියෙන ලෙවලුත් තියෙනවා හරිද දැන් මේ වගේ එකක අපි හයිලයිට් කරන්න ඕන ස්ලෝඩ් ඇන්ඩ් රිවර්බ් කියන එක හරිද දැන් රිවර්බ් එක අපි එහෙම හදාගත්තා ස්ලෝඩ් කරපු විදියට මතක ඇති මෙතනින් ස්ට්‍රෙච් වලට ගිහිල්ලා අපි ට්‍රැක් එක ටික ස්ට්‍රෙච් කරලා හදා ගන්න ඕන ගොඩාක් ස්ට්‍රෙච් කරන්න එපා එතකොට අහන් ඉන්නම අමහිරේ ගොඩාක් මේ පැත්තට අදින්න එපා අනිත් පැත්තට එතකොට නිකන් ඇල්වින් සින්දු කියනවා වගේ අර වේගෙන් මම ඒක කරලා පෙන්නන්නම් ඔන්න බලන්න දැන් අපි ගොඩාක් දුරට මෙහෙම ඇද්ද කියන්නකෝ ඔන්න බලන්න දැක්කනේ ඇල්වින් සින්දු කියනවා එතකොට ඒක ස්ට්‍රෙච් කියන එක අපි ගානට කරන්න ඕන දැන් අපි දැන් හිතන්නකෝ අපි ගොඩාක් මැද්ද කියලා ගොඩාක් මැද්දමත් ඔන්න බලන්න වෙන දේ දැක්කද ගොඩාක් මැද්දෙන් පස්සේ මෙහෙම සමහර සින්දු තියෙනවා එහෙම ගොඩාක් මැද්දම ලස්සනයි කටහඬ සමහර සින්දු තියෙනවා අහන් ඉන්න අප්‍රසන්නයි වගේ දැන් මේක ටිකක් සමානෙන් ඒ ටියුන් එකටත් අවුලක්ම නැහැ වගේ ඒත් දැන් හැමෝම කැමති වෙන්නේ නැහැ නේ මේ මොකද්ද මේ සින්දුඩ කරලා තියෙන්නේ අයියෝ සින්දුව විනාශ කරලා ඔහොම කියන වෙලාවලුත් තියෙනවනේ ඒක නිසා දෙගොල්ලටම හරියන්න අපි සාමාන්‍යයෙන් මැද ගානකින් ඉඳන කියන්නේ ගොඩාක්ම වැඩිත් නැහැ ගොඩාක්ම අඩුත් නැහැ තියෙනකොට දෙපැත්තම බැලන්ස් ඉතින් අවුලක් නැහැ නේද කොට බැනලා දාන්නෙත් නැහැ කවුරුවත් කමෙන්ට් එක මේ අහලා පාඩුවේ ඉන්නවා ෂේප් හරි සිම්පල් ස්ටෙප් ටික ඕක තමයි
quality එකට software review එකක් හදාගෙන export කරන විදිහත් මම ඕන මම පෙන්නන්නම්. ෆයිල් වලට ගියා ඊට පස්සේ export වලට ගියා මෙතනින් mp3 save කරන්න wave දාන්න එපා තේරුමක් නැහැ. wave දාන්න පුළුවන් නම් හොඳයි. ඒ කියන්නේ audio එකේ quality එක වැඩි වෙනවා. ඒතර තේරුමක් නැහැ. ඉතින් නිකන් මේ කළා ඊට පස්සේ නම ගහුවා export දුන්නා. එච්චරයි. මම හිතනවා ඉතින් අද වීඩියෝ එක පැහැදිලි වෙන්න ඇති කියලා. ස්ලෝඩ් ඇන්ඩ් වෙබ් එකක් මගේ හැමෝම අහපු දෙයක්. අයියෝ කොහොමද ස්ලෝඩ් ඇන්ඩ් වෙබ් එක කොච්චර quality එක හදන්නේ සමහර අය අහලා තියෙනවා. මම දන්නේ නැහැ ඉතින් මේ එච්චරම quality ද කියලා. quality ඇති නැත්නම් ඉතින් එහෙම කියන්නේ නැහැ නේ. ඉතින් කමක් නැහැ කොහොම හරි. ඔහොම තමයි මම හදන්නේ. මම හදන විදිය ඔක තමයි. මම හිතනවා දෙයක් මොන හරි දැනගන්න ඇති අලුත් දෙයක් මොකක් හරි. ඉතින් වීඩියෝ එක කැමති නම් ලයික් කරන්න. මොන හරි දැනගන්න දෙයක් තියෙනවා නම් හෝ හොඳ නරක හෝ මොකක්ම හරි කමක් නැහැ කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම මතක තව සබ්ස්ක්‍රයිබ් කරන්න, තව යාළුවන්ට බලන්න මේක ෂෙයා කරන්න. එහෙනම් තවත් වීඩියෝ එකකින් අලුත් දෙයක් අරගෙන අපි හම්බ වෙනකන් ඔයාලට සුබ දවසක්. ඉක්මනටම අපි හම්බ වෙමු.